අයිබෝන් සියලු දෙනාටම හරි. ඔන්න අද විභාගයක් තියෙනවා. පරීක්ෂණයක්, නිරීක්ෂණයක්. මේක තමයි අභ්‍යාසයේ ස්වභාවය. අද ඕගොල්ලෝ මට දැන් මෙන්න මේ ට්‍රේනින්ග් එක කරලා අපි මාසයකට ආසන්න වෙන කාලයක් තියෙනවා. මේ ගෲප් එකේ ඉන්නවා ලොකු ප්‍රමාණයක් ගෲප් දෙකේම. එතකොට මෙන්න මේ පිරිසෙන් අද මේ පරීක්ෂණය කරලා දාන්න ඕනේ. ඔයගලන්ට දෙනවා හෙට උදේ වෙනකම් පැය 24ක් දෙනවා. ඔව් මේක දකින්න පස්සේ දකින්න අයත් එහෙම දාන්න. පරීක්ෂණය තමයි තප්පර 15යි. තප්පර 15ක් බ්‍රෙත් එකේ ඉන්න පුළුවන් අය දාන්න. ඊට වඩා අඩුව ඉන්න අය දාන්න ඒ ප්‍රමාණය. මෙන්න මෙච්චර තප්පර ප්‍රමාණයක්. දැන් මේ අභ්‍යාසවල මූලික අර්ථයක් තියෙනවා. ඒ මූලික අර්ථය තමයි මෙන්න මේ බ්‍රීත් හෝල් එක බ්‍රෙත් එක රඳවාගෙන ඉන්න පුළුවන් කාල පරාසය. බොහොම අවම පරාසයක්. දැන් මේකේ try කරන්න යන්නේ. අද මෙන්න දැම්ම එච්චරයි. දැන් අද මොනවත් නැහැ. ව්‍යායාම කරන්න කාලයක් දීලා තියෙන්නේ. මේක මෙහෙම යනවා නම් හරියට යන්න ඕන නම් group එකේ අය මේ විදිහට යන්න ඕනේ. ස්පෙෂල් ට්‍රේනින්ග් එකට එන අය ඒ මාස 3 ට්‍රේනින්ග් එකේ දෙනවා full රිකවර් එකක්. ඒක ඒගොල්ලන්ගේ ඔක්කොම පද්ධති ඔය ගියපුවා කරපුවා කැඩිච්චා බින්දිච්චා ඔක්කොම රිපෙයාර්ස් කරලා ආපහු ලෙඩ ඇතුළට එන්නේ නැති තත්ත්වයට හදලා දෙනවා මේ මාස 3 ට්‍රේනින්ග් එකේ. ඒ වගේම තමයි මේක මේ විදිහට තමයි යන්න වෙන්නේ. මොකද මේ වචන වටිනවා, මේ කාලේ වටිනවා, මේ අභ්‍යාස වටිනවා. මම කිව්වේ යුනිවර්ස් එකේ තියෙන ලොකුම අභ්‍යාස. මේක ඇමරිකාවේ තියෙන එකවත්, එංගලන්තේ තියෙන එකවත්, ඉන්දියාවේ තියෙන එකවත්, චීනේ තියෙන එකවත්, රුසියාවේ තියෙන අභ්‍යාස නෙමෙයි. පෘථිවියේ තියෙන එකත් නෙමෙයි. විශ්වයේ තියෙන ලොකුම අභ්‍යාසය තමයි ප්‍රාණ කියලා කියන්නේ. ඒක ඊළඟ වැදගත්කම හරියටම කරන එක, දශමයට කරන එක, ස්මාර්ට් කරගන්න එක. ඇයි අපි ජීවත් වෙන්න ඕන නිසා. අපි ජීවත් වෙන්න ඕනේ. මේ ශක්ති ටික හරියට තියාගන්න ඕනේ. මගේ ඇතුලේ තමයි මේ ශක්තිය තියෙන්නේ. මම උනේ මේ ශක්ති ටික. එහෙනම් මගේ ශක්තිය මත තමයි මම තීරණය වෙන්නේ. මේක නැති වෙලා තමයි මම දුර්වල වෙලා, මං අඩපණ වෙලා, මං අසහනයටපත් වෙලා, මගේ පෙනීම අවුල්, මට ඇහෙන දේවල් අවුල්, මං හිතන විදිය අවුල් වෙලා තියෙන්නේ ඒකයි. එතකොට මේ මුල හදන්න තමයි මාස 3 ට්‍රේනින්ග් එක බේස් කරේ පළවෙනි වැඩේ හැටියට. ඒකට එන්න පුළුවන් සියලුම දෙනා එන්න. බැරි අයට ඔයගලන්ට ඊළඟ එකක් තියෙනවා. මේ විදිහට තමයි යන්නේ. ගෲප් එකක ඇතුලේ ගෲප් එකත් එක්ක ඉන්න ඕනේ. සජීවීව ඉන්න ඕනේ. ලෙසන් කරන්න ඕනේ. ඒකත් මම චෙක් කරනවා. කී දෙනෙක් දාලා තිනවද? කොහොමද ප්‍රතිචාර? කොයි විදිහටද මේ ෆ්‍රී දෙන එක දෙන්න ඕනේ කියන එක තීරණය කරනවා. මොකද අරකට දෙනවනේ මාර වැලියු එකක් ඒ පිරිස. ඒ පිරිසේ දෙන්නේ මේක වටිනවස. මේක දෙන්න අපට. මේක කීය දුන්නත් ගන්නවා. ඒකයි. මේ අතර සාධාරණයක් තියෙන පිරිසක් ඉන්නවා. ඕක මේව කරන්න බැරි. අන්න ඒ පිරිසට යුතුයකමක් විදියට අපේ ක්‍රියාවන්ගේ තියෙන සත්ක්‍රියාවක් විදියට මේක තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න මේවට හයිය දෙන්නෙත් අර ගෙවලා මේකට වටිනාකමක් දීලා එන පිරිස මේ මුළු දේටම මහා හයියක් වෙනවා. ඒගොල්ලන්ට පින්දිදී කරන්න මේවා. පින්දිදී කරන්න. මොකද මේ ෆ්‍රී කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ. මේ ඔක්කොම භෞතික ලෝකයක් ඇතුළේ ඉඳගෙන අපි කරන්න ඕනේ. එතකොට ඒවට ජීවය දෙන්න, අපට හුස්ම ටිකක් ගන්න හයිය දෙන්නේ ඒ පිරිස. ඉතින් ඒක ඇතුලේ ඔයගොල්ලොත් හොඳ හයියක් අපට දෙනවා. ඒ හැමෝගෙම හයිය ඒක ඇති නැති හැමෝන්ටම බෙදලා දෙන්න ඒ දෙන හයියට ඒක එහෙම තියෙද්දි මෙන්න මේ ක්‍රියාවලිය දිගටම ඔයගොල්ලොත් එක්ක යනවා. හැම දෙනාම ගොඩ දානවා. කාලේ පොඩ්ඩක් එහාට මෙහාට වෙයි. ඒක නිසා මෙන්න මේ දෙන අභ්‍යාසය හොඳට ගන්න. ඒකේ ස්වභාවය බලන්න. ඇයි මේ දුන්නේ කියලා හිතන්න. තියෙන්නේ තමන්ගේ ඇතුළට, තමන් තුළට මේ තමන්ගේ තියෙන ජීවී ගුණය, ප්‍රාණය, හුස්ම කියන එක ස්මාර්ට් කරගන්න විදිය. එහෙනම් මම නිතරම කියන කතාවක් තමයි මේක හදාගත්තොත් අනිත් ඒවා ඔක්කොම හැදෙනවා. මේක හදාගත්තොත් ලෙඩ රෝග නැති වෙනවා, අසහනය නැති වෙනවා,
ඔය මන්දෝත්සාහය නැති වෙනවා, අප්පිරිය බව නැති වෙනවා, ડિප්‍රෙෂන් නැති වෙනවා, කොලෙස්ටරෝල් නැති වෙනවා, heart attack නැති වෙනවා, පැරලයිස් නැති වෙනවා. මේ වගේ අපේ ගෙට ගෙවදින ඔය ව්‍යාකූලතා, වාසනාව නැහැ, ධනය නැහැ, හරි උදාසීනයි, කම්මැලි, මතක ශක්තිය නැහැ. මේ ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ. එතකොට මම අර නිතරම කියන්නේ අපිව හදන්නේ හෝමෝනේ. අපිව හදන්නේ හෝමෝනේ, අපිව විනාශ කරන්නේ හෝමෝනේම තමයි. ඒ අපිම නිසා තමයි. ඒක අපිම නිසා තමයි. හැබැයි ස්වභාවයේ විදියට මෙයාට නිතරම තියෙන්න දුන්න නම්, එයා එනර්ජි එකක් විදියට තියෙන්න දුන්න නම්, අන්න ඒතනදී අපට වෙන සාධාරණ සහ අසාධාරණ තමයි අපි මේ මයින්නේ. එහෙනම් තේරෙන්නේ නැති කැලි තේරෙන්නේ නැතුව දෙන්න, ඒක කාලයට ඉඩ දෙන්න, තේරෙන්නේ නැත්තම් දඟලන්න නැතුව ඉන්න. කරන්න තියෙන්නේ තප්පර 15ක් ඉන්න පුළුවන්ද? බැරි නම් දැන් දඟලන්න යන්න එපා. මේ දවස් ටික දුන්නේ ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න. ඒ ප්‍රැක්ටිස් එකේ ඉඳපු අය දන්නවම නියෝජ්‍ය පොයේ නම් වශයෙන් කියන්නත් දන්නවා. එතකොට මට ටක් ගාලා මේක ගෲප් එකේ 10,000ක් හිටියත් මේක ඇතුලේ මට කියන්න පුළුවන් රයිට් මේක ඉඳලා තිනවා. ඔන්න හදන්නේ තමන්ගේ බොඩි එක. එහෙනම් මේකේ ආසාව දැඩිම එන්න ඕනේ තමන්ට. රයිට්. සර් මං කරනවා මේක. හරි හැංගීමේ. පින් දීලා දාන්නේ. අන්න කරපු එකේ ලක්ෂණ. පින් දීලා දාන්නේ සර් මගේ ඇතුළට ගියා මට මාර පහසුවක් ආවා. අනේ මට මාර සැනසීමක් ආවා. අද දවසේ වැඩ ටික මම මාර ඇක්ටිව් කරා. අද මොකද්ද මන් දන්නේ මගේ අතට ඔක්කොම ටික ගලාගෙන ආවද? මට හිතා ගන්නත් බෑ. ඒව ඉස්සරහට වැඩි වෙයි. ඒක එතනට තමයි ගෙනියන්න හදන්නේ. හැබැයි ගෙනියන්න බෑ. අයියෝ මට උස්ම ගන්න බෑනේ. මේ හදිසි වැඩිනේ. මට ගන්න ප්‍රමාණය තියාගෙන ඉන්න බෑ. ඔළුව රිදෙනවා. පපුව රිදෙනවා. බඩ රිදෙනවා. බැරි ඒව කරන්න කොහොමද බෑ. එහෙනම් මේ පුළුවන් කරන්න හදන්නේ. ට්‍රේනින් එක ඇතුලේ කරන්නේ පුළුවන් කරන්න. ඇයි බැරි? බැරි කරගත්තා. බැරි නෑ. බැරි කරගත්තා. දැන් ඇවිල්ලා දඩබඩයක්. දැන් අවුරුදු 20ක 30ක බ්ලොක් වෙච්ච ඒවා එක දවසේ හදන්න හදනවා. පුළුවන්ද? ඔව් නිකන් හිතන්නකෝ මෙතන දිනනවා අර මීතොට මුල්ලේ කුණු කන්ද වගේ කුණු කන්දක් ගොඩ ගහගත්ත. එක දවසෙන් ලොරි 500ක් ගෙනවත් අදින්න පුළුවන්ද? බෑ. එච්චරට ලොකු කුණු කන්දක් තියෙන්නේ. ඒක නිසා ඒකට කාලය, ධනය, ශ්‍රමය වැය කරන්න වෙනවා. රජයට උනත්. ඒ වගේ තමයි අපි ගොඩ ගහගෙන තින්නේ ටෝන් ගානක කුණු කන්දක්. ඒක ලියන්න නම් මොකද ඒක ඇවිල්ලා අන්තිමට බ්‍රීතින් ටික පෙනහළු වලට වැටෙන්නේ නැති වෙන්නේ කුණු කන්ද හිර වෙලා තියෙන්නේ. ඒක නිසා තප්පර 15 මනින්න බැරි අය ඉන්න පුළුවන් තප්පර ගාන දාලා මට මේකට මැසේජ් එකක් දාන්න. මෙච්චරයි. තප්පර 3යි ඉන්න පුළුවන්. තප්පර 5යි ඉන්න පුළුවන් මට බ්‍රෙත් එක තියාගෙන. මේකෙන් ඔයගලන්ට ලොකු සාධාරණයක් වෙයි. ඒ නිහතමානීව දාන්නේ ගාන. 15 ඉන්න පුළුවන් අය පුළුවන්, ඊට වඩා ඉන්න පුළුවන් නම් පුළුවන්. එච්චරයි. ඊට වඩා ඉන්න යන්න එපා. ඊට වඩා පැයක් ඉන්න පුළුවන් වුණොත් ඉන්න යන්න එපා. ඉන්න යන්න එපා කියන්නේ ඒක දාන්න ඕනේ නැහැ. සර් ඊට වඩා පුළුවන්. එච්චරයි. හරි. ඊට පස්සේ මම අවස්ථාවක් දෙනවා. මෙන්න මේ ප්‍රමාණය ඉන්න පුළුවන් විනාඩියක් දෙකක් ඉන්න පුළුවන් අය කවුද? ඊට පස්සේ මම මෙන ගන්න සිස්ටම් එකක් තියෙනවා. ඒක අනුවයි යන්නේ. මේ ඔක්කොටම පොදු වෙන්නයි දේශනේ යන්නේ. ඒක නිසා එහෙනම් ඔන්න කරන්න අවශ්‍ය එක කරලා ඉවරලා නිට්ටාවට දාන්න. අනිත් අය මැනගත්තට කමන්නේ මැනලා දාන්න. මයින්ඩ් එක රෙඩි කරගන්න. මේ වැඩේට මං එන්ටර් වෙනවද නැද්ද කියන එක. එච්චරයි. මේ වැඩේ හොඳද නරකද කියන එක. ඒ ටික දාලා එහෙනම් දාන්න බලන්න පොඩි අදහසක්.